අයිබෝන් සුබ දවසක් ලංකාවාසී සියලු දෙනාටම මම ඔයගොල්ලන්ට ගේන 6 වෙනි වීඩියෝ එක තමයි මේ. මම කලින් වීඩියෝ එකවල තියෙනවා මේ channel එක අලුත්. මගේ නම දීගායු සෙනරත්. මේ ඔයගොල්ලෝ මේ channel එක පළමුව තවට නම් දකින්නේ මේකට subscribe වෙන්න. මම මේ කියන කතාවක් තියෙනවා. ඒ කතාව මම ආගමක් නැතුව කියනවා මේ ස්වභාව දහමේ තියෙන කතාවක්. ඒක සුපිරිසිදුවට ඒ ස්වභාව දහමේ විදියට තියෙන විදියට මම මේ කතාව කියනවා. ඉතින් සමහරට මගේ කලින් වීඩියෝ බලලා ඔයගොල්ලන්ට ඒ ගැන මොන හරි දැනුමක් දෙයක් තේරෙනවා නම් කරුණාකරලා මේකට subscribe වෙන්න. මේකේ ඔයාට යම් දෙයක් ලැබෙනවා කියලා මට ඔයාට ඇෂුවර් කරන්න පුළුවන්. ඇෂුවර් කියන්නේ ඔයාට ස්ථිර කරන්න පුළුවන්. ඒකයි මම මේ කතාව කියන්නේ. අද මම කතා කරන්න හිටියේ මේ වලක් හැරුවහම පිහිතම වලක් හැරුවා කියලා. මේ ලෝකයේ සියලු දේ තියෙන්නේ නිකන් පිරමීඩයක් විදියට. මෙහෙම පිරමීඩයක් විදියට. ඒක තමයි. ඒ කියන්නේ ඔයා යටම තට්ටුව ඉවර කරොත් විතරයි ඔයාට ඊළඟ තට්ටුවට යන්න පුළුවන්. ගේක වුණත් අත්තිවාරම දැම්මොත් විතරයි ඔයාට ගයක් හදන්න පුළුවන්. ගේ සියල්ල හදලා ඉවර කල්ලා අත්තරලා දාන්න. ඒක තමයි මේ කියන කතාව. මොකද ගේ කියන එක එහෙම එකක් නෑ. මම මේ අත්තිවාරමක් දාලා ගයක් හදලා වහලක් ගහලා එහෙම කිව්වට එහෙම එකක් නෑ. ඉතින් යටම පිරමීඩයක් වගේ තමයි උඩම පිරමීඩයේ උඩම කෑල්ල දකින්න එච්චරටම සියුම්. ඒක මේ ද්‍රව්‍ය ලෝකයේ දකින එකක් නෙවෙයි. ඒක තමයි මේ කතාව. දැන් මම වලක් හැරුවා කිව්වනේ. දැන් වලක් කෑරුවාම ඔයාට වල විතරක් ඉතුරු වෙන්නේ නැහැ. හැමලේම මේ කුණු කියන්නේ පස් ගොඩක් ඉතුරු වෙනවා. හිතෙත් එහෙම තමයි. ඔයා හිතේ කොච්චර දුරට දෙයක් පස්සේ එලෙව්වද ඒ එලවපු ප්‍රමාණයම ඔයාට ආපස්සට අදින්න වෙනවා. හිත ඇතුලෙන් ඒක අදින්නනවා. ඒක අදින්න නම් ඔයාට මධ්‍යස්ථය කතා කරන එක්කෙනා හම්බෙලා ඉන්න. නැත්තම් ඔයාට ඒක අදින්න හම්බෙන්නේ නැහැ. ඒකත් අරගෙනම මියැදිලා යන්න වෙනවා. කියන ලොකු බරක්. ඇත්තටම මේ කතාවේ කියන්නේ ඔයාගේ දැන් මේ තියෙන ජීවිතේ හැඩ ගහගෙන හැම තප්පරයක්ම වටිනා විදියට ගත කරන එක ගැන තමයි මේ කතාව. වෙන කිසි දෙයක් නෙවෙයි. මේකෙන් පස්සේ වෙන දේවල්, මීට කලින් වෙච්ච දේවල් අපි දන්නේ නැහැ. ඉතින් දැන් ඔය මං කියවනේ හිතේ අපි හිතමුකෝ මිනිස්සෙක් සිගරට් බිව්වා කියලා. සිගරට් බොන එක නිකන් ඒක මෙහෙම රවුමට යන වැඩක්. ඉවරයක් නෑ. මිනිස්සෙක් සිගරට් එකක් බොනවා නම් සිගරට් ඇබ්බැහිවීමක් වෙලා තියෙනවා නම් ඒ සිගරට් එක බොන්න එක නවත්තවන්න ඊළඟ අවුරුද්දේ නෙවෙයි. ඊළඟ උපන්දිනේ නෙවෙයි. තව අවුරුදු 5කින් ඒ කතාව ඔක්කොම බොරු. ඇත්තටම මේ සිගරට් එක කටට තියාගන්න වෙලාවට තමයි මේ නවත්තන්න ඕනේ. ඒක කරගන්න බැරි ධෛර්යයනේ මනුස්සයට නැත්තේ. මම අවුරුදු ගානක් මගේ ජීවිතේ අවුරුදු ගානක් මම සිගරට් බිව්වා. අවුරුදු 20ක් විතර. ඒක නැවැත්තුවා මම. ඒ පොඩි දෙයක් තියෙන එතන ඊට උඩින් ලියලා තියෙන ලොකු කතා ඔක්කොම බයිලා කියන්නේ. බයිලා. ඉතින් මම මේ වලක් හැරුවා හිතේ ඇතුලෙත් එහෙමයි. ගොඩාක් දුරට කල්පනා කරලා වලක් හැරුවොත් ඒ වලට හිත ඇතුලෙම ඒක ගොඩ දාන්න වෙනවා. ඔය අර පස් ගොඩට මොන හරි කරන්න වෙනවා. දෙයක් කරොත් ගොඩ දාන්න මේ ඒක මේ. ඉතින් අපි හිතනවා දැන් මේ ඔක්කොම හැම මිනිස්සයාගේම ජීවිතේ මේ අපි හිතමු හැම කෙනෙක්ගේම ජීවිතේ කළු වලාවක් කියලා. කියන්නේ හැමදාම දුක් ප්‍රශ්න ගොඩේමක් දකින්නෙම නැහැ. ඒ ඔයාගේ නොහැකියාව. කියන්නේ අර කුසලතාවය කියලා මම එකක් කියවනේ. ඒ කුසලතාවය නැතිවීම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. මේ දුක් කියන එක බොරු. ඒක සම්පූර්ණ බොරුව. ඒ දුක් සියලු නිවන්න පුළුවන්. හැබැයි මේ ඔයාට සල්ලි දෙන්න, ඔයා දිව්‍ය ලෝකේ යවන්න එහෙම එකක් නම් අපි දන්නේ නැහැ. මේ දුක කියන එක මේ මනුස්ස ජීවිතේ මනුස්සයන්ට තියෙන දුක කියන එක නිවන්න පුළුවන්. ඒක හරි පොඩි කතාවක්. ඒකෙදී ඔයි මේ පින් කරන්න, පව් කරන්න, ඒවා පින් කරපුවා, පව් කරපුවා ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. දුක නිවීම කියන්නේ කල්පනා කළා හිතින් යම් තැනකට පත්වන එකක් තමයි. ඔව්.
දුක කියන එක නිවන්න පුළුවන්. ඊට හාට කිසිම දෙයක් මේක නෑ. පොඩි සුළු කතාවක් මිනිසු ලොකුවට කල්පනා කරලා ඒක මේ හිර කරගෙන ඉන්නේ. ඒකයි මේ ප්‍රශ්නය. දැන් මං කිව්වා කළු වලාවක් ගැන. මේ කළු වලාවක හැම මනුස්සයෙක්ම කළු වලාවක්මද තියෙන්නේ හැම මනුස්සයෙකුට ජීවිතේ. ඒකේ රිදි රේඛාවක් ඔයගොල්ලෝ දැකලා නැද්ද? කෙනෙක් වලාව වටේ මෙහෙම රිදීයට තියෙනවා. ඉතින් කළු වලයාවේ රිදි රේඛාව බවට පත් වෙන හැටි ඔයගොල්ලෝ ජීවිතය තුළින්ම ඉගෙන ගන්න ඕන. එක දෙයක් එක සැරයක් කරාම ඉගෙන ගන්න මිනිස්සු ඉන්නවා නම් අන්න ඒක ලොකු දෙයක්. එක සැරයක් කරාම ඒක දෙවෙනි සැරේ කරනකොට ඒක ඔයා කරන්නේ සංස්කෘතියට. ඔයාගේ ඇබ්බැහිවීම නිසා. ඒ ඇබ්බැහිවීම නිසා තමයි ලෝකයේ මිනිස්සු ගොඩාක් දේවල් කරන්නේ. සියලු ඇබ්බැහිවීම් ගලවලා දාපු මනුස්සයාට මේ ලෝකේ ජීවත් වෙනවා තේරෙන්නේ නැහැ. එයා මේ ලෝකේ අයින් වෙලා මේ ලෝකේ සියලු දේ දකින්නේ වෙනසට. ඒ මනුස්සයාගේ හිත තුළ ඒ මනුස්සයා සර්ව සම්පූර්ණ වෙලා ලෝකයේ සියලු තැන වැරදි දකිනවා. ගොඩක් කෑ ගහන කට්ටිය ඉන්නේ. ගොඩක් තරහ යන කට්ටිය. ඒ ඔක්කොම එහෙමයි දකින්නේ. නමුත් ඇත්තටම කෙනෙක් කල්පනා කරයි ඇයි මේ ලෝකේ මේ සර්ව සාධාරණ සමාජයක් එහෙම එකක් ඇයි කාටවත් කොහෙවත් නැත්තේ? ඇයි සමහරුන්ට හරි ගිහිල්ලා සමහරව හරි ගිහිල්ලා නැත්තේ? එහෙම ගොඩක් අය කල්පනා කරනවානේ. එහෙම සමාජයක් මේ පෘථිවියේ කාටවත් මෑන් බෑ. වා සර්ව සාධාරණයි කියනකොටම ඒක හිත ඇතුලේ තියෙන භාවයක්. හිත ඇතුලේ වා පතන දෙයක් මිසක් ඒක මේ ලෝකෙට ගෙනල්ලා මේ ස්ථාපිත කරන්න හරි අමාරු. පුළුවන් සියලු දෙනා ඒ කතාව අහලා මේකෙන් මිදුනොත්. නමුත් හැම මිනිස්සෙක්ම මේ ලෝකේ තියෙන මේ ඇලෙන ස්වභාවය මුලින්ම මං කිව්වේ අර ජීවින් බුද්ධාගමේ තියෙන කොන ජීවින් 4 දෙනෙක් ඇවිල්ලා මේක ඇලුණා කියලා. ඒ වගේ අපි කවුරුත් මේකට ඉපදින හැම කෙනාම ඒ ඇලීමේ ස්වභාවය අරගෙන තමයි මේ කියන්නේ මුල්ම දවස්වල උපදින ඒ ඇලීමේ ස්වභාවය නෑ. නමුත් දිගටම මේකේ තියෙනවා ඇලී කැලී යන්න තමයි මේ පෘථිවියේ සියලු දේ තියෙන්නේ. ඉතින් ඕක දැකලා මැදට තුනොත් ඒක හරියට නිකන් අර මේ අලුතෙන්ම ගත්ත ඇණයක් පොළවේ මේ වැස්සට අවුවට වැස්සට තෙමෙන්න දාලා මාසකින් විතර බැලුවාම ඒක මලකඩ කාලානේ. අන්න එහෙම මලකඩ නොකන ඇණයක් බවට පත් වෙනවා. ඒ වගේ කට්ටිය ඉන්නවා. මිනිස්සුත් එහෙම ඉන්න මලකඩ නොකන තත්ත්වයට සිත හදාගත්ත කට්ටිය. ඒ කට්ටියට ඉල්ලුම ලෝකේ වැඩි. සමහර මිනිස්සු ඒගොල්ලෝ ඇවිල්ලා හම්බ වෙනවා නොදැනුවත්ම. කියන්නේ ඇක්සිඩන්ටලි හම්බ වෙනවා කියන්නේ ඒ වගේ. ඉතින් ඒ මට එහෙම ගොඩක් මිනිස්සු හම්බෙලා තියෙනවා. අපි දෙන්න අතර පොඩි කතාවක් ඉතින් දිවෙනවා. ඒ කතාවෙන් පස්සේ එයා යනවා යන්න. ඒ ගුරා මම ගුරු කියලා කියන්නේ ඒ ගුරාට ගෝලයා හැම වෙලෙම හම්බ වෙනවා. ගෝලයා දන්නේ මේ ගුරා තමයි හම්බුනේ කියලා. නමුත් ගුරා දන්නවා මෙයා මගේ ගෝලයා කියලා. මේ හිත ඇතුලෙන් මේ ඔළුව ඇතුලෙන් යන එකත් ඕගොල්ලෝ දැකලා නැද්ද? ඔයා කෙනෙක් ගැන කල්පනා කරනවා. දැන් මේ වෙන රටක ඈත ඉන්නේ කල්පනා කරනකොටම මෙන්න මේ මනුස්සගේ කෝල් එක එනවා. ඒගේම ඔයා හිටපු ගම කොහේ හරි තැනකට යනවා මෙන්න එකපාරටම මේ ඉස්කෝලේ පොඩි කාලේ ඉඳපු මුල්ලා ඇවිල්ලා මම ඔයත් එක්ක කතා කරනවා. ඒ වගේ දේවල් ඔයාට වෙලා තියෙනවා නේද ජීවිතේ? එන්න එක තමයි. මේ අපි මේ කොච්චර මේ එක ෆෝන් අරව මේවා හදාගෙන ඒ මොනවා කරත් ඊට වඩා ලොකු එකක් මේ හිත මේ මොළ මනුස්ස මොළ ඇතුලෙන් ඒ තියෙන කනෙක්ෂන් එක කාටවත් ඒකට ඉඩින් යන කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ගුරා හම්බ වෙනවා නම් ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මේ ඔයා උපදිච්ච වෙලේ ඔයාට ඒක හම්බ වෙනවා. ඉතින් හම්බ නොවෙනවා නම් ඔක්කොම මේ වයසට යනකොට මිනිස්සු දුක් විඳලානේ කොහොමද යන්නේ. ඒ දුක් නොවිඳ මේකෙන් එළියට ගියපු මිනිස්සයා දුක් නොවිඳ. ඒක මේ බුද්ධ ආගමේ ලස්සනට තියෙනවා රහත් වුණා. ඊට පස්සේ ආශ්චර්ය කරා එහෙම කියලා. වැඩේ තියෙන්නේ මං කිව්වා වගේ බුදුහාමුදුරුවෝ බුද්ධ ආගම්කාරයෙක් නෙවෙයි. මේක කිව්වහම ලංකාවේ ගොඩාක් අයට තරහයයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒ වගේම තමයි ජේසු කෙනෙක් කෙනා ක්‍රිස්තියානි ආගම නෙවෙයි. අපි මේක ලියනකොට වැල් වට අරන් දාලා ලියලා. ඒක තමයි මේ ලෝකේ ක්‍රමය කලාව කියන්නේ ඒකයි. අපි ඔයා මේ මඩොල් දුව පොත කියවලා තියෙනවද? ඒ පොතේ අර මඩොල් දුව තියෙන්නේ ගිනි අතු අල්ලගෙන ගොඩාක් දුර ගමනක්. ඒ වුණාට
මේ සාමාන්‍ය මනුස්සයකුට මටොල් දුවේ පීනල යන්න පුළුවන්. පොඩි දූපතක් මහා ලොකු කතාවක්. එන්නේ වගේ තමයි ඇත්තටම ඔගොල්ලා විශ්වාස කරන ගන්නෑ බුද්ධාගමේ ඔයි ලංකාවේ තියෙන එක ඒකත් නිකන් ලියපු එකක්. අනිත් රටකට ගිහිල්ලා ඒ රටේ බැලුවත් ඔය වගේ එහෙම එකක් තමයි ඒ ආගම ඒ බුද්ධාගමේ ලියලා තින්නේ. අපි හිතමු තායිලන්තයට ගියා. ඒගොල්ලෝ ක්‍රම වෙනස්. ඒක කල්චර් එක අපි කල්චර් එකට මේව කරන්න ඕනේ නැහැ. ඒක කල්චර් එක කියලා තේරුම් ගන්න ඕන. දැන් ওই කල්චර් එක වෙනස් කරන්න ගියාම මිනිස්සුන්ට ඌරු ජුවල් නගිනවා. ලොකු ප්‍රශ්නයක්. කාලා බිලා සතුටෙන් ඒ ජීවිතේ මේ මොහොත ගත කරන එක හැරෙන්න ඊට එහාට දෙයක් මේකේ ඕන නැහැනේ. ඉතින් ওই ටික කරගන්න බැරිකම මිනිස්සු ඇයි මේ මගේ දෙමෝපියෝ කරගම අපේ සීයලා කරේ එහෙමයි කියලා මේක බදාගෙන කුරුල්ලෙක් වුණත් මේ සබාව දහමේ කැදැල්ලක් හදලා බිත්තර ටික දාලා බිත්තර රැක්කයින් පස්සේ උන් ආපහු ඒ කැදැල්ලට එන්නේ නැහැ. බිත්තර රැකලා දරුවොත් එක්ක කටුත් එක්ක ඉතුරු වෙනවා. කැදැල්ල ඉවරයි. ඉතින් ඒ වගේ අලුතෙන්ම එකක් හදලා අලුතෙන්ම බිත්තර දානවා. ඉතින් අපේ මිනිස්සුන්ට එහෙම කිව්වොත් දැන් ඔයා මේ මිනිස්සුયો කවදාකවත් ඒව කරන්නේ නැහනේ. අලුතෙන් රැටව හදන අලුතෙන් ගයක් හදලා. එහෙම කරනවා කොච්චර වටිනවද? ඒගේ කාට දෙන්න බැරිය ඒ අලුත් උපන්න එක. එහෙම එකක් නැහැ. දැන් මේ ඔයා ඉන්නගේ කඩන් වැටිලා වැටෙන්නේ නැද්ද? එකපාරට දැන් ඔයාගේ ගේ උදාහරණ දැනුවත්ම හෙට උදේට කඩන් වැටුනොත් අර ලොකු ප්‍රශ්නයක්. නමුත් ඔයා ওই ගෙයින් ගිහිල්ලා අවුරුදු 20කට විතර පස්සේ ඇවිල්ලා බලන්නකො මේ සබාව දහමේ මේ සියලු දේ ක්ෂය වෙලා යනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඒ කතාව මම ඒක කියන්නේ අපේ මේ මමත්වය අපි මේ මගේ එක මගේ දරුවා මගේ ආච්චි මගේ එහෙම කිය අල්ලන් ඉන්නව නේද? ඒ මගේ කියන ඒවා හැමේම සාපේක්ෂක. ඔයා ඒක තේරුම් ගන්න. ඔයා කන දේ වුණත් සාපේක්ෂකයි. මේ හිතෙන් එළියේ තියෙන මේ භෞතික ලෝකේ තියෙන සියලු දේ සාපේක්ෂකයි. ඒකේ নিরপেক্ষ එකක්වත් හොයලා අල්ලලා අතින් තද කරලා තියාගන්න එකක් නැහැ. ඒක තමයි මේ කතාව. හැබැයි ඒ දේ එක රටාවක් දිනවා උපදිනවා පවතිනවා විනාශ වෙලා යනවා. දැන් මේක මිනිස්සෙක් හැදුව එකක් වෙන්න පුළුවන්. මේ සබාව දහමේ හදපු ගහක් වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දේ ඉස්සරහටත් කාලින් තිබිච්ච ඒවත් ඉස්සරහට එනේවත් දැන් තියෙන ඒවත් ඒ සියලු දේ හැදෙනවා පවතිනවා නැසෙනවා. මේ පෑන ගත්තත් අද මේ පෑන ලියලිය ඉඳලා ඔයා හිතකෝ මේ පෑනට ගොඩාක් ආදරේ කියලා. මේ පෑනට ගොඩාක් ආදරේ මගේ ලස්සන පෑන කියලා අල්ලන් ඉන්නවා. එතකොට එහෙම අල්ලගත්ත දාට ඒ පෑන කවදා හරි ඔයාට කියනවා මේක අජීවි දෙයක්. පෑන කවදා හරි ඔයාට කියනවා හලෝ මම ඔහෙගේ පෑන නෙවෙයි. කියන්නේ මේක තින්ත ඉවරයි. කොච්චර කරක් හදන්න බෑ. මේක ඩස්බින් එකට දාන්න වෙන කුණු ගොඩ. ඒ වගේ තමයි මේ ලෝකේ කිසිම දෙයක් අල්ලගත්තොත් ඒ අල්ලගත්ත වෙලේ ඉඳලා ඔයාට කියනවා මම තමුසේගේ ඔය කියන එක්කෙනා නෙවෙයි කියලා. ඒක තමයි මෙයාට කතාව. බොහොම ස්තුතියි මේ ටික ඇහැව්වට. මේක තවදුරටත් මේ channel එකට subscribe වෙන්න. මේක අලුත් channel එකක්. මගේ නම දීගායු සෙනරත්. මම ඉන්නේ කැනඩාවේ. ලංකාවාසී සියලු දෙනාටම ආයුබෝවන්.